Do you mind if we join you? No, I don't mind. අපිට ඔය වීඩියෝ එකෙන් ඇහුණා මේ do you mind if we join you කියලා. Do you mind if we join you. ඇත්තට මේ do you mind කියන එකෙන් අදහස තමා ඔබේ විරුද්ධත්වයක් තියනවාද නැත්නම් ඔබේ විරුද්ධත්වයක් තියනද අපි ඔබත් සමග සම්බන්ධ වුණාට. විශේෂයෙන්ම මේ do you mind if we join you කියන එක අපිට යොදා ගන්න පුළුවන් අපි කෙනෙක් ගාවට ගිහිල්ලා යම්කිසි ටේබල් එකක අපි ඉඳ ගන්න යනවා නම් තව එතන තියෙන පුටුවල එතන කෙනෙක් ඉන්නවා නම් එයාගෙන් අහන්න පුළුවන් මේ do you mind if we join you කියලා. එතකොට මේකේ අදහස තමයි is it okay with you if we join? Is it okay with you if we join? එතකොට මේක බොහොම විනීත නැත්තම් විනීත භාවයේ වැඩි මේ වගේ ප්‍රශ්නයක් අපිට අහන්න පුළුවන් කෙනෙක්ගෙන් මේ එයාට යම්කිසි බාධාවක් කරදරයක් ඇති වෙයිද කියලා මේ අපි එයත් සමග සම්බන්ධ වුණොත්. එතකොට ඒ වගේම තමයි අපිට යොදා ගන්න පුළුවන් මේ would you mind කියන එක. would you mind කියන එකත් යොදා ගන්න පුළුවන් do you mind වෙනුවට. හැබැයි would you mind යොදා ගත්තොත් ඒකේ විධිමත් භාවය වැඩි. ඒකේ විධිමත් භාවය මේ do you mind වලට වඩා වැඩි. එතකොට අපිට මේ do you mind එක තව අවස්ථාවක යොදා ගන්න පුළුවන් මේ විනීත ඉල්ලීමක් කරන්නත්. ඒ කියන්නේ do you mind එක අපි verb එකක් use කරනවා මේ ing form එකකින්. එතකොට ඔයාලට පේනවා මේ do you mind closing the window? Do you mind closing the window? අපිට මේ වගේ do you mind closing the window කියලා යොදා ගන්න පුළුවන් මේ ඔබට විරුද්ධත්වයක් නැත්නම් අපි සරලව ගන්න මේ කරුණා කරලා මේවට පුළුවන් ද ඔය ජනේලේ වහන්න වගේ අදහසක් තියෙනවා මේ do you mind closing the window කියන එකෙන්. ඊළඟට අපි බලමු කොහොමද මේ do you mind නැත්නම් would you mind කියන එකට ආන්සර් එකක් දෙන්නේ. මේක හරි වැදගත්. මේකට අපි ආන්සර් එකක් දෙන්න ඕනේ මෙන්න මේ ආකාරයට. දැන් කෙනෙක් අපෙන් අහනවා මේ do you mind if I smoke? Do you mind if I smoke? එතකොට ඔබට ඒකට ගැටලුවක් විරුද්ධත්වයක් ඔබේ නැත්නම් ඔබට කෙලින්ම කියන්න පුළුවන් no I don't mind. No I don't mind. It's okay, go ahead. මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ වැඩේ කරගෙන යන්න කියලා කියන්න පුළුවන්. මේ no I don't mind. එතකොට ඔබේ විරුද්ධත්වයක් මේකට තියෙනවා නම් අපිට එතනදී කියන්න වෙනවා yes I do mind. So කෙනෙක් අහද්දි so do you mind if I smoke? Yes I do mind. ඒ කියන්නේ මට ඒකට ප්‍රශ්නයක් තියෙනවා. අනේ ඔයාට මේක කරන්න බෑ මෙතන කියන අදහසක් ගන්න පුළුවන්. එතකොට මෙන්න මේක අපි විශේෂයෙන් මතක තියාගමු මේ do you mind කියලා ප්‍රශ්නයක් අහුවොත් කෙනෙක් ඒකට ඔබේ විරුද්ධත්වයක් නැත්නම් ඔබට කියන්න පුළුවන් no I don't mind. ඔබට ඒකට ඇත්තටම විරුද්ධත්වයක් තියෙනවා නම් yes I do mind කියලා උත්තර දෙන්න පුළුවන්. I hope you could learn something from this short video. Try to use do you mind or would you mind. See you.